බීෆ් එකක් යනවා මචං. බීෆ් එකෙන් තමයි එන්ඩ් එක ඉවර වෙන්නේ. ගහනවා මචං. සැනීට ගහනවා, දේවට ගහනවා, ඌලෝට ගහනවා. සුපිරි බං. අඩෝ ඩිස්නන් ඩිස් බං. ඩ්‍රිල් ටීම් ලගේ පස්සේ ස්මෝකට ආවේශ කරගෙන ගහන ඩිස් එකක් බ්‍රෝ. රුණු වැදුණු තුත්ත මං ඉන්නේ අකුණක් වගේ. යකට බයේ පැදෙන මං එක නූලක් අත්තේ. පහිදි බොදරේ තන්තේ කොල්ලෝ ටික මගේ වටේ. වස විස හංගන් අත්තේ කටේ. රස්නි ජම්බි පිලි යම්බල රුවල් දිදී කිය නෞකාවක් සීසීකට සුන්බුන් නෙත් මගේ අරමුණ නොවෙනස් මම අවදි වුණා සිහිසුන් වී ගිනි කාස්ටකේ එන ගැම්ම නැගිටින්න යන්නේ තනියෙන්ම යන දිශාව ගැන අවබෝධෙන් දෛවයට ගැහුවේ උගේ අවියෙන්ම බ්‍රෝ රැප් ගේම් එක දැන් අපි හිතපු නැතිම පැත්තකට හැරිලා ඉවරයි. මේ දවස්වල කාගෙත් අවධානය තියෙන්නේ මේ දෙන්නට. කෙවින් ස්මෝකියෝ වෝස් සැන්සේන්. ඔයාලා දැනටමත් ස්මෝකියෝ කයිරෝ රිලීස් කරපු විසකුරු එහෙම නැත්තම් ටොක්සික් ට්‍රැක් එක බලලා අහලා ඇති. මේ ට්‍රැක් එකෙන් තමයි මේ ගේම් එක ඔන් වෙන්න පටන් ගත්තේ. මේ ට්‍රැක් එකේ කයිරෝ නම් එයිම් කරන්නෙම LMG ලාට. හැබැයි ස්මෝකියෝගේ බාස් ඊට වඩා ගොඩක්ම වෙනස් වුණා. ස්මෝකියෝගේ බාස් වලින් ආටිස්ට්ලා කීප දෙනෙක්ටම ෂොට්ස් ෆයර් වුණා. සැනි, ජේවා, යූලෝ, කයිසර් ඒ හතර දෙනාම ස්මෝකියෝගේ බාස් වලින් ඩිස් වුණා. ස්මෝකියෝ ඇයි සැනීට ඩිස් කරේ? සැනිට ඩිස් කරේ නේම් කොල්ලෙන් නැතු කියලා නෝ නෑ මම ඒක සැනිට ඩිස් කරේ නේම් කොල්ලෙන් නැතු නෙමෙයි. මේක පොඩ්ඩක් පරණ ප්‍රශ්නයක්. ඒ කියන්නේ මම ඒකයි කියන්නේ මම සමාව දෙනවා සාමාන්‍යයෙන් ඒත් සමහර නම් තිබිලා හිතේ ඊටාම යටින් කියලා. ඒ කියන්නේ දැන් මම ඔක ලියද්දි තමයි ඒක එන්නේ. දැන් මම හිතුවේ ඒ තිබිච්ච අවුල් කෑලි ඒවා මම හිතුවේ ඒවා නෑ කියලා. හැබැයි නෑ කියලා හිතපු සමහර ඒවා මට පොප් අප් වුණා ඉතින්. එක පාට ඇතුලේ ඒ කියන්නේ මම රිහැබ් එකේ ඉන්න කාලේ ජැනි දාපු එක පෝස්ට් එහෙම ඒ කියන්නේ ඒවා ගැන සහ මට යාගේ වොයිස් රෙකෝඩ් එකක් අහන්න හම්බුණා. එයයි ස්පිනුයි කතා කරන මේ වොයිස් රෙකෝඩ් එකක් එහෙම ලීක් වෙලා එහෙම ඇවිල්ලා මට අහන්න හම්බුණා. ඔව් ඒ හුත්තගේ හැටියට නෙවෙයි බං ඔය කට කැරි කොල්ල. අදන් ස්මෝකේ දොතර අප කැරි කොල්ල අහුවා. අනිවාර්යයෙන් ඔක ෂෝ එකේදී හරි අහුවෙනවා බං කොහේ හරි පාඩියකද අහුව. එයා ඒක කියන කතාව මට ඉතින් සෙට් වුණා. ඒ කියන්නේ එයා මට කියනවා මේ මගේ මූණට කෙල ගහන්න ඕනේ කියලා. ඒ වොයිස් රෙකෝඩ් එකේ තියෙනවා හේතුවක් නෑ හේතුවක් නෑනේ මම එයාව දන්නෙත් නෑ මම එයාව දන්නෙත් නෑ ඒතකොට හැබැයි ඒ අර ඒකේ කියනවා මේ ඒ සනී කියනවා මේ මට මගේ මුන්ට කෙල ගන්නවනේ කියලා මම ඒක අතෑරලා තිබ්බේ හරිද මම ඒක අතෑරලා තිබ්බේ හැබැයි මම අරක ලියද්දි ඉතින් ඒක ආවා ඒ කියන්නේ මම ඒක එල්ලට දාන්නත් එපා කොහොම හරි ඉතින් ඇත්තටම ඕක මම වෙන විදිහකට දාන්න නැතුව අතින් පයින් දාන්න නැතුව මම දැන් මේ සින්දුවකින් එල්ලට දාන්නේ හොඳයිනේ ඇත්තටම නේ හරිද ඉතින් මම ඒක තමයි ඒක සින්දුවේ මම ආපු එක මම සින්දුවෙන් එල්ලට දැන් මේක මම නෙමෙයි මුලින් එයා තමයි ඒක එයා මට දාපු එකට මම එයාට එකක් දැම්මයි ඒක ඇසින්නේ ඒක තමයි උනේ මම කාටවත් මම ගිල්ල දාලා නැහැ ඇදලා අරගෙන එහෙම දාලා නැහැ මට දාපු කට්ටියට තමයි මම දාලා තියෙන්නේ පාර ඒක ඇසින්නේ ඉතින් ටොක්සික් ට්‍රැක් එකේ සැනීව ඩිස්සුනේ පොඩි බා එකකින් උනාට නසන්න මිසිකෙනවා මදන සැනී නම් කළ හැංගී ඒ කාල ඩිස් වෙතවදුත දේවා මගන් එක පැටි එකින්න ඕකෝ ඒක ඔහුගේ අභිමානයට හා ප්‍රතිරූපයට ගැලින්ම වැදුනා. ෆෑන්ස්ලා ආයෙත් බෙතෙන්න ගත්තා. ෆෑන්ස්ලා බලන් හිටපු රිප්ලයි ඩිස් ට්‍රැක් එක සැනීගෙන් ආවා. ට්‍රැක් එකේ නම ගොලම්. බ්‍රෝ මේකේ ලිරික්ස් අට්ටම පවර්ෆුල්. මේක තමයි දැනට ස්මෝකියෝගෙන් ඩිස්සුන අයගෙන් ස්මෝකියට ආව හාඩ්ම ඩිස් බැක් එක. සැනී මේ ට්‍රැක් එක පුරාම ස්මෝකියෝට ස්මෝකියෝ පරණ බාස් පරණ මතක ස්මෝකියෝගේ වීක්නස් වලට කෙලින්ම පහර ගානවා. කින් කියලා හිටපු චරිතය දැන් ෆෑන්ස්ලා අතරේ ප්‍රශ්න වෙනවා. හැබැයි බ්‍රෝ මේකට තාම වින කෙනෙක් නම් නෑ. සැනීගේ රිප්ලයි ඩිස් එක ශ්‍රී ලංකන් රැප් ඉන්ඩස්ට්‍රිය රත් වෙන තරමටම දරුණු වෙලා රැප් සීන් එකේ කවුරුත් බලන් හිටියේ ස්මෝකගෙන් රිප්ලයි එකක් එනකම්. ඔව් ස්මෝකගෙන් කුඩ්ඩා කියලා ට්‍රැක් එකක් ආවා. මේ ට්‍රැක් එකෙන් පස්සේ සෝෂල් මීඩියා හැම එකකම සිංහල රැප් ගැන කතා කරන්න ගත්තා. ඩිස් ගැන කතා කරන්න ගත්තා. ට්‍රැක් එක වයිරල් වෙන්න ගත්තා. ස්මෝකියෝගේ ට්‍රැක් එක ඇග්‍රසිව් වෙයි කියලා ෆෑන්ස්ලා හිතුවත් හරිම කාම්ව සැමීට කින්ඩි දාන ගමන් ස්මාර්ට් විදිහට සැනීගේ බාස් වලට රිප්ලයි කරලා තිබ්බා. ගොලම් ට්‍රැක් එකේ සැනී ස්මෝකියට කියන කුඩ්ඩා නම අරගෙන පර්සනල් ෂොට්ස් එක ඔහු බින්දුවේ ඉඳලා ආව ගමනත් ඔහුගේ ඇත්ත කතාවත් මේකේ කියලා තියෙනවා. මේ බීෆ් එක
තද බීෆ් එකක් විදිහට රැප් ඉතිහාසයට අනිවාර්යෙන්ම එකතු වෙයි. කුඩ්ඩා සින්දුවෙන් පස්සේ ආයෙත් ස්මෝකියට ෆෑන්ස්ලා රැප් කින් කියන්න පටන්ගෙන තියෙනවා. ඔහුගේ හැකියාව දක්ෂතාවය මේ සින්දුවෙන් හොඳට පෙන්නලා තියෙනවා. දැන් මේ බීෆ් එකේ දෙපැත්තම බැලන්ස් වෙලා කියලා මට හිතෙනවා. සැනී ආයෙත් රිප්ලයි කරයිද? නැත්තම් බීෆ් එක මෙතන ඉවරයිද? අපි බලාගෙන ඉමු. Thank you.